ආයිබෝන් ගයිස් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රට ඉන්න කොල්ලෝ කෙල්ලන්ට ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මගේ මේ දෙවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක පළවෙනියටම කරන්න හිටියේ නමුත් බැරි වුණා මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ හෝටල් වල වැඩ කරන එහෙම නැත්නම් සංචාරක ශාස්ත්‍රයේ වැඩ කරන ගොඩක් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඒ කියන්නේ හෝටල් වල රෙස්ටුරන්ට් වල කැෆේ බාර් වල එතකොට හෝටල් වල කාමර සුද්ධ කරන අයට ඒ වගේ මේ සංචාරක ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ටිප් එකක් හම්බෙන කොල්ලන්ට කෙල්ලන්ට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ වීඩියෝ එක ටිකක් මොටිවේෂන් වීඩියෝ එකක්. එහෙමයි කියලා අනිත් අය බලන්න නැතුව ඉන්න එපා. මට views නැති වෙනවනේ. ඉතින් views එන්නත් එක්ක උඹලා හැමෝම බලලා මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකේ මම කියන දේවල් අන්තර්ගතය හොඳයි නම් අනිවාර්යෙන් ෂෙයා පාරක් දාපන් කමෙන්ට් එකක් දාපන් හොඳ නරකට. මේකයි කතන්දරේ. මම මචං මාස 10ක් තිස්සේ හෝටලේ වැඩ කරලා මට හම්බෙච්ච ටිප් එක මං වියදම් කරන්නේ නැතුව ටිප් එක වියදම් කරන්නේ නැතුව ඉතුරු කරා. මාස 10ක් තිස්සේ. ඒක තමයි මේ කව එකේ තියෙන්නේ. අද මම ඕගොල්ලෝ ඉස්සරහා මේ ටිප් එක සම්පූර්ණ අරගෙන ගණන් කරනවා කීයක් මේ මාස 10ට මම ටිප් එක ගත්තද කියලා. බලමු. මම මචං ගොඩක් වෙලාවට 10 20 ඒවා හම්බෙන ඒවා එකතු කරලා 50 කොළ වලින් තමයි තිබ්බේ. බලමු. මේ තියෙන්නේ මාස 10ක් තිස්සේ හම්බ කරපු ටිප් එක කීයක් තියනවද කියලා. 50යි 100යි 150යි 200යි 250යි 300යි 320යි 340යි 350යි 360යි සම්පූර්ණම නෑ තව තිබ්බා. ඒකෙන් තව වාක් තියෙනවා. 365යි. මාස 10ක් තිස්සේ ටිප් එක මම එකතු කරා. අද තමයි මේක අරන් බැලුවේ මේක කැඩුවේ 360ක් තියෙනවා. කොල්ලනේ කෙල්ලනේ කොල්ල වුණාම කෙල්ල වුණාම කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනේ ආතල් ගන්න ඕනේ. නමුත් තමුන් මතක තියාගන්න ඕනේ අනවශ්‍ය වියදම් නොකර ඉන්න. මං හිතනවා මේ වීඩියෝ එක උඹලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එක උඹලට වැදගත් නම් යාළුවන්ට ෂෙයා කරපල්ලා. මේකේ හොඳ නරක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා. Thank you.